මම ගෙදර යනකොට අප්පච්චි හරක්ගෙන් කිරි ගන්නවා. අලුත් වාහනයක් ගේනවා කියලා එයා දන්නවා. හැබැයි මෙච්චර ලොකු වාහනයක් ගෙනේ කියලා එයා හිතුවේ නෑ. පුතේ අපි අප්පච්චිට කොච්චරවත් කියනවා දැන් ඔයා මහන්සි වුණා හොඳටම ඇති කියලා. ඒ වුණාට ඒක අහන්නේ නෑ බං. එයා කියන්නේ මට තව ඇඟේ හයිය තියනවා කියලා. එහෙම තමයි බං අප්පච්චිලා. අපේ අප්පච්චි විතරක් නෙමෙයි. උඹලගේ අප්පච්චිලත් එහෙමයි. අපි කැම්පස් යනකොට අපේ ගෙදර තිබ්බ එකම වාහනේ අප්පච්චිගේ පුස්සයිකලේ විතරයි. මට කියලා බයිසිකලයක් තිබ්බේ නෑ. අපි කොහේ හරි යන්න ඕන වුණාම අපි බයිසිකලේ ඉල්ලගන්නේ බයික් එකක් ඉල්ලගන්නේ අපේ බාප්පගේ. මම හිතන්නේ අප්පච්චි කසාද බැඳලා යන දවසේ කාර් එක ගියාට පස්සේ මුලින්ම කාර් එකක යන්නේ මම ගෙනාවු පළවෙනි කාර් එකේ. මම ප්‍රාඩෝ එක ගෙනාවට පස්සේ අප්පච්චි දැන් වාහනේ වටේ ගිහිල්ලා ඇවිල්ලා දොර ඇරලා නගින්න හදද්දි නගින්නත් ආසයි ඒ වුණාට දාඩිය කියලා කියනවා. මං කිව්වා එයා නගින්න ඕකට දාඩිය එකකින් ප්‍රශ්නයක් නැහැ කියලා. එයා ඒ වුණාට කියනවා දාඩිය නිසා සීට් කැත වෙයි කියලා. මං කිව්වා ඔයාගේ දාඩිය තමයි අපිව මේ තැනට ගෙනාවේ. කොහොම හරි වාහනේට නැංගා. අපේ ගේ ඇතුලේ ඉද්දි අප්පච්චි මේ හොරෙන් ඇවිල්ලා වාහනේ වටේ යනවා. එයාගේ ඇස්වල තිබ්බ සතුට මං ඒ වෙලාවේ දැක්කා. එයා හිතන්න නැතුව ඇති කවදාකවත් හරක් බැඳලා ගොවිතැන් කරලා උගන්නපු පුතා මේ තත්යකට එයි කියලා. හැබැයි පුතේ මම ඒ අප්පච්චිගේ ඇස්වලට ඒ සතුට ලබා දුන්නා. මට මේ ඔක්කොම ලැබුණේ ඉගෙන ගත්ත හින්දා. අධ්‍යාපනයේ හරියට අත්තටු වගේ. හීන වලට යන්න ලේසිම ක්‍රමය තමයි ඉගෙන ගන්න. උපරිමේ ඉගෙන ගන්න. මොනවා හරි කරන දෙයක් හොඳට ඉගෙන ගන්න.